අද හදමු අපි රාමියන්. කාලෙක ඉඳන් හිතන් හිටියේ කන්න කොරියන් රාමයන් එකනේ. හැමතැනම එව්ව තාම හම්බුන්නේ නැහනේ. ඉතින් අපි ගෙනාව ලෝකල් එක. ලංකාවේ හදන එක. බලමු මේක try කරලා. මේ ටික දානවද? ඔව් මේ ටික දාන්න ඕනේ. මේක දාලා හදලා දෙන්නම්කෝ. මේක හදන්න ඕන විශේෂ විදිහක් නම් ඉතින් අපි දන්නේ නැහැ. පැකට් එක ගහලා තිබ්බ විදිහට ඉතින් නිකන් normal විදිහට හැදුවා. හැබැයි quality එකට ආවා හොඳයි. අපි වතුර චුට්ටකුත් දාගමු. අපි චුට්ටට දෙන එක නම් වෙනම හැදුවේ මේ විදිහට හැදුවේ නැහැ. මොකද යාට සැර කන්නත් බෑ අර රසකාරක දාන්නත් හොඳ නැහැනේ. ඒක නිසා අපි යාට රසකාරකක් දාන්න නැතුව සැර දාන්නෙ නැතුව නිකන් normal හදලා දුන්නා. හැමදාම එකම විදිහට කෑම කන්නේ නැතුව ඉතින් එක එක දවස් වලට එක එක විදිහට අත්දැක බලන්නත් ඕනනේ. කවුද ඉන්නේ ගමනක් බිමනක් යද්දී අලුතෙන් හම්බ වෙන කෑම බීම try කරන අපි වගේ. එහෙම try කරද්දී හම්බ වුණ සුපිරිම කෑම එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න යන්නකෝ එහෙනම් කට්ටියම. හරි දැන් තියෙන්නේ කන්න. කන්න බලන්නේ. සර ඇති. මොකද තත්තේ? සරයි. දෙන්න බෑ. සරයි හොඳට රසයි සරයි. ඒක අර හිතුවට වඩා හොඳයිනේ. ඔව්. අපි හිතුවේ ඉඳන් හිටියේ කොරියන් රාමයන් එකක් කන්න. දැන් ගොඩ දවස් ඉඳන් හිටන් හිටියේ. ඒ වුණාට මේ තවලමට ගියාට හම්බුනේ මේකනේ. ඔව් අපි හොයපු මේක ඔරිජිනල් කොරියන් රාමෙන් එක හම්බුන්නේ නැහැ. ඔරිජිනල් එකක් කමු අපි හොයාගෙන. මේක ප්‍රීමියම් එකෙන් ගහන කොත්තුමි කොරියන් රාමෙන් කියලා. මේ සැරයි හොඳයි හැබැයිනේ. හැබැයි ගෑස්ටි තියෙන කෙනෙක් නම් කෑවොත් බඩ රවුල් වෙනවා. ඉන්න ප්‍රීම කොත්තුමි එකට ෆ්‍රී ප්‍රොමෝෂන් යන්නේ. අපි ගන්න. කාලා තියෙනවද ඔයාලත් රාමයන් එක? ප්‍රීම එකේ කොරියන් රාමයන් එක. කාලා තියෙනවනම් සැර කොහොමද රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.